සුබ දවසක් ඔය හැමෝටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්න CB YouTube channel එකත් එක්ක අද පුංචි වීඩියෝ එකක් මම මේ කරන්නේ. ඔයාලට පේනවා ඇති මං ගාව තියෙනවා condenser දෙකක්. එහෙම නැත්නම් capacitor දෙකක්. මේකේ value එක අපිට බලා ගන්න පුළුවන් 8200යි microfarad. අනිත් condenser වලට වැඩිය පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍ය කන්ඩෙන්සර් එකක්. එතකොට මේක 450 වෝල්ට් 270යි මයික්‍රෝෆැරඩ්. එතකොට මේකේ තියෙන පින් දෙකයි. මෙන්න මේ කැපැසිටර් වල පින් හතරක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ කන්ඩෙන්සර් වල ඔයාලට පේනවනේ මේක ටිකක් අනිත් ඒවාට වැඩිය ලොකුයි, සාපේක්ෂව ලොකුයි. මේකේ මේ අමතර පින් දෙකකින් වෙන්නේ සර්කිට් බෝඩ් එකට හොඳට හයි වෙලා තියෙන තමයි මෙන්න මේ අමතර පින් දෙකක් මේ කන්ඩෙන්සර් වලට දාලා එවන්නේ. එතකොට මේ විදිහට පින් හතරක් තිබ්බහම මේකේ දෙකයි ඇත්තටම වැඩ කරන්නේ. එතකොට අනිත් දෙක තියෙන non contact. non contact කියන්නේ කිසිම සම්බන්ධයක් නැහැ. සර්කිට් බෝඩ් එකට හොඳට හයි වෙලා හිටින්න තමයි ඒ පින් දෙක පාවිච්චි කරන්නේ. හරි, දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේ non contact පින් දෙක හොයාගන්නේ කියලා. එතකොට නිෂ්පාදකයා මෙන්න මේ කවරේ මේක අපිට සඳහන් කරලා එවනවා. ඔයාලට පේනවා ඇති මේ A කියන පින් එකයි C කියන පින් එකයි blank කියලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ පින් වල පින් කනෙක්ෂන් එක කොහොමද තියෙන්නේ කියලා. හරි, මේ විදිහට තමයි මෙන්න මේ මෙතන තියෙන්නේ. මම කන්ඩෙන්සර් දෙකම අරන් පෙන්නන්නම්. එතකොට පැහැදිලි වෙයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ තනි පින් එක වෙන වෙලා තියෙන්නේ. මෙන්න මේ පින් එක නෙගටිව් පින් එක. ඒ කියන්නේ ඍණ පින් එක තමයි මෙන්න මේක. ඊට පස්සේ A කියන පින් එක blank. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මේ පින් එක blank කියන්නේ මේක non contact. කිසිම සම්බන්ධයක් නැහැ. මේක අර බෝඩ් එකට හයි වෙනවට විතරයි මෙන්න මේ පින් එක තියෙන්නේ. අපිට සමහර වෙලාවට බෝඩ් එකට හයි වෙන්න සිදුරක් නැහැ කියලා හිතමුකෝ. එතකොට මෙන්න මේක අයින් කරලා දාන්නත් පුළුවන්. මේකේ කිසිම contact එකක් නැහැ. ඊට පස්සේ B කියන පින් එක value එක සඳහන් කරලා තියෙනවා 8200යි microfarad කියලා. එතකොට B කියන්නේ මෙන්න මේ පින් එක. එතකොට මෙන්න මේ පින් දෙක අතර විතරයි මේ contact එකක් තියෙන්නේ. C කියන පින් එකත් blank. එතකොට A පින් එකත් non contact. දැන් ඔයාලට පැහැදිලි ඇති ඇයි මේ පින් හතරක් ඇවිල්ලා තියෙන සමහර කන්ඩෙන්සර් වල. එතකොට පින් හතරක් ආපුවාම කොහොමද වැඩ කරන පින් දෙක හොයාගන්නේ කියලා. මේ වගේ පින් හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එන්නේ ප්‍රමාණයෙන් විශාල කැපැසිටර්ස් වල විතරයි. කුඩා ප්‍රමාණය වගේ එහෙම එන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේක බෝඩ් එකට දාලා හයි කරලා මෙන්න මේ විදිහට ගම් එක්කුත් දානවා. මොකද ඇම්ප් වල වගේ තමයි ඇම්ප්ලිෆයර් ඒ වගේ දේවල් වල තමයි මෙන්න මේ කන්ඩෙන්සර් එන්නේ ගොඩක් වෙලාවට. හරි, අද වීඩියෝ එකේ මොන හරි දෙයක් ඔයාලා ඉගෙන ගන්න නැති. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.